ආයුබෝවන් යාළුවනේ. ඔයාලට මම අද අරන් එන වීඩියෝ එක තමයි දෙල් වලින් පීසා එකක් ගෙදර අවන්නයක් නැතුව රසට හදාගන්නේ කොහොමද කියලා අරගෙන එන වීඩියෝ එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න, නැත්නම් ඔයාලට වැදගත්ම දේවල් මග ඇරෙන්නට ඉඩ තියෙනවා. ඉතින් එහෙනම් අපි පීසා එක හදාගමු. යාළුවනේ මම මුලින්ම දෙල් ගෙඩියක් අරගන්නවා. දෙල් ගෙඩියක් අරගෙන දෙල් ගෙඩියම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ පීසා එක හදාගන්න. දෙල් ගෙඩියෙන් මම පළුවක ප්‍රමාණයක් අරගන්නවා. දෙල් ගෙඩිය මේ වගේ හොඳින් පැහැ ගන්නට ඕනේ. පැහැගෙන යාළුවනේ අපි මේකේ මැද කොටස ඉවත් කරගන්නට ඕනේ. ඉතින් ඔයාලට මම අද කියලා දෙන්නේ අවන්නයක් නැතුව පීසා හදන විදිය. ඊට පස්සේ මේ වගේ අපි තම්බ ගන්නට මෙන්න මේ ප්‍රමාණයේ කෑලි කපා ගන්නට ඕනේ. දැන් කපාගත්තු දෙල් ටික තම්බ ගන්නට ඕනේ. අපි තම්බ ගමු දෙල් ටික. මම දෙල් ටික මේකට එකතු කරගත්තා. මේකට ලුණු කුඩු තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයකුත් මම මේකට එකතු කර ගන්නවා. අපිට මේකට තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරත් මේකට එකතු කරගෙන අපි මේක හොඳින් තැම්බෙනකම් ලිපේ තියාගෙන තම්බ ගමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ තියෙන්නේ අර මම දැන් තම්බගෙන තරමක් කෑලි හිටින්ද පොඩි කරගත්තු දෙල් ටික. අපි ඉතින් දෙල් ටික මේකට එකතු කරගමු. ඊළඟට බිත්තර දෙකක ප්‍රමාණයකුත් මේකට අපි එකතු කර ගන්නට ඕනේ. එකතු කරගෙන මුලින් මේක කලවම් කර ගන්නට ඕනේ. දැන් මම මෙතෙන්ට එකතු කර ගන්නවා ගම්බිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයක්. ඒ වගේම ඊළඟට මම එකතු කරගන්නවා ලුණු කුඩු. ඒක ඔයාලගේ රස අනුව එකතු කරගන්න කියලා මම මතක් කරනවා. ඒකත් හොඳින් මේ වගේ නැවත කලවම් කරගන්නට ඕනේ. ඊළඟට මම මෙතෙන්ට එකතු කරගන්නවා පාන් පිටි ග්‍රෑම් 150ක ප්‍රමාණයක්. ඒකත් එකතු කරගෙන මම හොඳින් ඒකත් මේකේ මිශ්‍රණය කලවම් කරගන්නවා. දැන් අපේ පීසා රොටියට අවශ්‍ය කරන පහේ ටික තමයි මේ මම කලවම් කරගන්නේ. අතේ ඇලෙන ගතිය පොඩ්ඩක් නවත්ත ගන්න. ඔයාලා පොල් තෙල් චුට්ටක් මේකේ ආලේප කරගත්තට ප්‍රශ්නෙකුත් නැහැ. දැන් අපේ ඇලෙන්නේ නැහැ. ඊළඟට මම නැවත තෙල් පොඩ්ඩක් මේකට එකතු කරගන්නවා. මොකද අපේ රොටි එකේ අඩිය අල්ලනවට. හොඳින් රත් වුණාට පස්සේ මම මේක අරගෙන රොටි එක මේකේ තියලා උණී කරගන්නවා. මේක වහලා තම්බ ගන්න හදන්නේ. අපි බලමු රොටි එක කොහොමද අපිට හැදිලා ඉන්නේ කියලා. දැන් අපි අරලා බලමු අපේ රොටිය කොහොමද තියෙන්නේ කියලා. ඔන්න හොඳට ඇවිල්ලා තියෙනවා. අපි දැන් අනිත් පැත්ත පෙරලා ගන්නට ඕනේ. අපි අනිත් පැත්තත් පෙරලාගෙන බලමු. ඔන්න බලන්න අඩිය කර වෙලා මුකුත් නැහැ. හොඳ පාටට ගානටම රොටිය එක පිච්චිලා තියෙනවා. ඉතින් අපි අනිත් පැත්තත් දාලා නැවත වහලා අපි අනිත් පැත්තත් රත් කරගමු. ඊළඟට මම මේකට තක්කාලි සෝස් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරගෙන හොඳට මේකේ තවර ගන්නවා. ඊළඟට මම මේකට මොසරෙල්ලා චීස් ටිකක් ගාලා එකතු කර ගන්නවා.
දැන් මම මේකට මෙන්න යාගේ බීරුණු කෑල්ල ටිකත් එකතු කරගන්නවා. තක්කාලි කෑල්ල ටිකත් එකතු කරගන්නවා. මාළු මිරිස් කෑලි ටිකකුත් එකතු කරගන්නවා. මම ඊළඟට මේකට චිකන් එකතු කරගන්නවා. ඔයාලට චිකන් කන්න නැති කෙනෙක් නම්, ඒ කියන්නේ වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාලට චිකන් එකතු කරගන්න නැතුව වෙජිටේරියන් විදිහට මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් චිකන් ටික මම සීනු කපලා ලුණු කහ දාලා ගැඹුරු තෙලේ පැදලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම නැවතත් මොසරෙල්ලා චීස් ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ පීස් එකක් හදාගන්න. ඒ වගේම Cook with World YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්නත් එපා යාළුවනේ. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයාලට සුබ දවසක්.